ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ මනස සංසුන් කරන, අපේ මනසට විවේකයක් ලබා දෙන අභ්‍යාස කීපයක් ගැන. අපි මේවට කියනවා මනස සංසුන් කරන අභ්‍යාස. එහෙමත් නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් හුස්ම ගැනීම සම්බන්ධ අභ්‍යාස, රිලැක්සේෂන්. ඉතින් අපි බලමු කොහොමද මේ අභ්‍යාස තුළින් අපේ පාඩම් කරන, ඉගෙන ගන්න වයසේ ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, ඒ වගේම අපේම තියෙන හැඟීම් පාලනය කරගන්න, ඒ වගේම අපේ මනස සංසුන් කරගන්න මේ කියන අභ්‍යාස කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. අපේ හුස්ම ගන්න අභ්‍යාසය ඉගෙන ගන්න එකේ පළවෙනි පියවර තමයි කොහොමද නිවැරදිව හුස්ම ගන්න කියන එක ඉගෙන ගැනීම. මේකට මම ඉතා සරල ක්‍රමවේදයක් යොදා ගන්නවා. ඔයගොල්ලන්ට ඉතාමත් ටිකක් විනෝදජනකයි මේක. සාමාන්‍යයෙන් අපි හරියට හුස්ම ගන්නවා නම් හිතන්න ඔයගොල්ලෝ කැමතිම සුවඳක්, කැමතිම කෑමක් සුවඳ බලනවා කියලා. නැත්නම් කැමතිම මලක් සුවඳ බලනවා කියලා, කැමතිම පර්ෆියුම් එකක් සුවඳ බලනවා කියලා. ඕගොල්ලෝ අන්න ඒක සුවඳ බලන විදිහට හොඳට ගැඹුරු හුස්මක් ගන්න ඕනේ. අපි මෙන්න මේ අභ්‍යාසයේදී කරන හුස්ම ඉහළ පහළ ගැනීමේ ව්‍යායාමය කරනකොට. උදාහරණයක් විදිහට හිතන්න ඔයගොල්ලෝ කැමතිම මලක් ගත්තා කියලා හොඳින් සුවඳ බලනවා. නැත්නම් කැමතිම කෑම జాතියක් සුවඳ බලනවා කියලා හිතන්නකෝ. මේ විදිහට හොඳින් ගැඹුරු හුස්මක් ගන්නවා ඔයගොල්ලන්ගේ නාසයෙන්. ඒ වගේම තමයි හිතන්න ඕගොල්ලෝ ඉටිපන්දමක්, දැල්වෙන ඉටිපන්දමක් නිවන්න කටින් පිඹිනවා කියලා. සාමාන්‍යයෙන් අපි ගාලා පිඹිනවා. හැබැයි අපි මේ පිඹින විදිහ, අපි හුස්ම පිට කරන විදිහ කටින් ටිකක් දීර්ඝ කරලා ඉටිපන්දමකට පිඹිනවා කියලා හිතලා අපි කරලා බලමුද? හරි. මෙන්න මේ විදිහට. හරි. එතකොට අපි හුස්ම ඉහළ ගන්නකොට, ඉහළ ආශ්වාස කරනකොට ඔබ කැමතිම ආහාරයක, ඔබ කැමතිම සුවඳ වර්ගයක් සුවඳ බලනවා වගේ හොඳ ගැඹුරු හුස්මක් නහය තුලින් ගන්න ඕනේ. ඒ වගේම හුස්ම පිට කරනකොට ටිකක් දිග කාලය ටිකක් අරගෙන ඉටිපන්දමකට පිඹිනවා වගේ ඔබේ කටින් මුඛයෙන් හුස්ම පිට කරන්න ඕනේ. හරියට මෙන්න මේ වගේ. ඔය ක්‍රම දෙකටම කරන්න පුළුවන්. හරි. මේක තමයි අපේ මේ හුස්ම ගන්න අභ්‍යාසයේ පළවෙනි පියවර. ඊළඟ විනාඩි කිහිපයේදී මාත් එක්කම මේ තිරේ දිස්වන රූප රාමුත් එකතු කරගෙන අපි මේ හුස්ම ගැනීමේ අභ්‍යාසයේ පළවෙනි පියවර කරලා බලමු. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ ඉගෙනගත්ත බැලූන් සහ ෆ්ලවර් බ්‍රීතිං කියන ටෙක්නික් එක එකතු කරගෙන අපි උදරය සම්බන්ධ කරගත්ත ආශ්වාස ප්‍රාශ්වාස කරන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් කරන්න කියලා. මේ විදිහට අපි හුස්ම ඉහළ පහළ ගන්නකොට අපේ උදරය බැලුම් බෝලයක් වගේ ඉදිරියට නිරා යනවා අපි හොඳින් ගැඹුරු හුස්ම ගන්න අවස්ථාවේ. ඒ වගේම අපේ උදරය නැවත හැකිලෙනවා අපි හුස්ම පිට කරනකොට. ඉතින් මේ අභ්‍යාසය ඊළඟ විනාඩි කිහිපයේදී මාත් එක්ක කරමු.